මේ යසෝදරා උත්තමාවියට පානක් පියන්නත් පිනක් තියෙන්න ඕන. මලක් පුදන්නත් පිනක් තියෙන්න ඕන. පිරිමියෙක් මේ බණට කහන්ට මෙතන නැවැත්තුවොත් සංසාරේ කුල ස්ත්‍රියක් රැකපු පිනකටමයි මෙතන නවත්තන්නේ. යසෝදරා උත්තමාවිය වගේ මේ වගේ පවිත්‍ර උත්තමාවියකට වඳින පිරිමින්ට නරක ගැහැණු ලැබෙන්නේ නැහැ. පින්වතුනි, යසෝදරා මහරහත් තෙරණියට වන්දනා කළොත් විශේෂයෙන් කාන්තාවක් ඇගේ දහසකුත් පව් ගෙවි යනවා. එච්චර අනුභවයි යසෝදරා උත්තමාවියට කරන වන්දනාව. සාමාන්‍යයෙන් මේ යසෝදරා රහත් තෙරණියට වන්දනා කරන්න හැමෝටම අවස්ථාව දෙන්නේ නැහැ. ගොඩාක් අයට මේ අවස්ථාව මග හැරෙනවා. සාමාන්‍යයෙන් යසෝදරා රහත් තෙරණියට වන්දනා